සුබ දවසක් යාළුවනි ඔයාලා හැමෝටම මම ඔයාලට වැදගත් වෙන පණිවිඩයක් තමයි මේ දෙන්න යන්නේ. ඔයාලට වැදගත් කියලා හිතෙනවා නම් මේක ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් එකක් දාන්න. යාළුවනේ මේ තියෙන්නේ ලංකාවේ වැදගත්ම වෙන තේ දල්ල ලංකාවේ. මේකට මේ තිරේ දල්ලයි මේක BOPF කියලා දෙන හොඳම ලංකාවේ දෙන හොඳම එක. මේක ලක්ෂ 3ක් වගේ වටිනවා කියලා තමයි කියන්නේ. ඊගාවට මේක තියෙන්නේ මෙන්න මේකත් ඒ වගේම ගණන් වලට යනවා මේක. ඊගාවට අපේ මිනිස්සු බොන සුපිරිම තේ එක තමයි මේ තියෙන්නේ අපේ ශ්‍රී ලාංකිකයෝ හැටියට. ඔය කියන්නේ හාල් සීනි පිට තේ කොළ පිට රටුණු යන්නේ පරසුද්ද හැමදාමත් සිලොන් ටී බොන්නේ කියලා. මොනක තමයි ඇත්ත අපේ තියෙන රටේ තියෙන සුපිරිම තත්ත්වේ. අන්න මෙන්න මේවෙන් අපට හම්බෙන දේ සුපිරිම තේ එක අපි බොන. මේවට තමයි අන්තිමට එන්නේ. ඔය තියෙන්නේ පොල් රොඩු වගේ සුපිරියටම. ඔන්නෝව තමයි. ඊගාවට මෙන්න මේක. ආයෙනෝ යාළුවනේ ඩස්ට් එකක් කියලා එකක්. ඒක චූටිම චූටි දූවිල්ල වගේ එකක්. ඕව තමයි මෙන්න මේ ටික තමයි අපේ ශ්‍රී ලාංකිකයෝ හැටියට උදේට ඔය කියන්නේ. සුපිරියටම බොන්න පුළුවන් තේ එකක් අර කහට මේ කහට කියලා ඔය දාන්නේ. එනකොට මෙන්න මේ කහට එක කවදාවත් බොන්න අපේ මිනිස්සුන්ට පුළුවන් වෙන්න කියලා මං දීගිනී කියලා. එහෙම දෙයක් වෙන්න කියලා විතරයි කියන්න තියෙන්නේ. වෙනම කියන්න දෙයක් නැහැ. මේක බොන්න හම්බෙන්නේ නැහැ. අපි හදන් බිව්වොත් ඉතින් පුළුවන් අපිට ඉතින් ඒවා උපකරණ අපිට නැහැ. ඇත්තටම මේක බොන්න තියෙනවා නම් හරි ගුණයි. මේවා ඉතින් අනිවාර්යෙන් කිමිකල් කසල තේ කියලා මේ අපි බොන්නේ මෙන්න මේවා තමයි. අපිට මේ තියෙන්නේ. මේකේ මොකක්වත් තිරයක්වත් මොකක්වත් නැහැ මේ ගස් පිටින් තියෙන්නේ මේ. දැන් ඉතින් මේවා තමයි ඉල්ලන්නේ ගස් පිටින් තේ. කොළ මේවා ගෙනිහිලා තල්ලා සූපින් තලලා තමයි ඔය අපට හම්බෙන්නේ මේක තමයි වේලලා කරලා පිටරට යවලා පැට්‍රි වලින් යවන්නේ මෙන්න මේක. සුබ දවසක් යාළුවනි ඔයාලට එහෙනම්.